නැන්දේ මේ පැටිය කොයි වෙලාවද දාලා තියෙන්නේ උදේද? ඊයර. ඔයගොල්ලෝ දැක්කද? හරි ඉඳලා තියෙන්නේ ලෙඩේ අරයි තියෙන්නේ. නෑ අපි යන්නේ නෑ ඒවත්. හරි හරි. අපි යනවා. දැන් කන්දට ගිහින් තියෙන්නේ. ඒක තමයි. වතුර හරියන්නේ නැහැ තෙලෙව්වොත් එහෙම. ආයේ මොකුත් නැහැ දුවන්න පාර බයික් එක දාලා දුවන්න වෙන්නේ. ඔර කාලා වැටෙන්න නම් එපා. ඒ බබා. අනේ ඔය පොඩි ළමයි අර අයින් වෙන්න බොහෙන්. අනේ ආ පැටියව දාගත්තා. නෑ යනවා යනවා. එළවනවා ඈ. දැන් ඉන්නේ තත්ත්වය හොඳ නෑ. ඔව්. ඔරොප්පු වෙලා ඉන්නේ. ඔරොප්පු වෙලා ඉන්නේ බං. අනේ චූටි බලන්න. යන්න අප්පා කියන්නේ. මේක අලා වහි කරලා තියෙන්නේ. යන්න බුදු සරණයි. කවුරුත් මොකුත් කරන්නේ නෑ. අර යන්න අප්පා. මම වහි කරලා තියෙන්නේ උගේ කරේ. චූටි බලන්න. යන්න. එහෙම තමයි අරන් යන්නේ. පැටිය තින්නේ ඉඳලා එමුත් යන්නේ. යනවා හරක් දෙපාර. මට නම් යන්න පුළුවන් වගේ. පුළුවන් නේ. අලිය ගහන්නේ නැහැ මට. ඈ? අලිය ගහන්නේ නැහැ. අලි ඉතින් හැමදාම අලිත් එක්ක ඉන්නේ. ඉතින් අලිත් ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ. අඳුරනවා. අඳුරනවා. ඇත්තට අඳුරනවනේ. ඔව්. අහවල බෝගේ. හැමදාම මේ වටයි ඉන්නේ. ඔයාලා ගියොත් පෙනේ ඉවත්තට. අලිමන්ත්‍ර දන්නවද? ඔව්. කියන්නකො අලිමන්ත්‍රය. සජිත් මහත්තයා තමයි කියන්න එපා කියලා තියෙන්නේ. ඒ කියන්නේ බොරුවක්ද නේද? අලිමන්ත්‍ර කියන්නේ බොරුවක්ද? බොරු නෑ ඕ. ඇත්තනේ. අපේ එහෙන පිස්සුද? අපි අර විනෝදෙට කිව්වට බලංගු සාකේස මංකල් දන්න දේවල්. ඒක නෑ කියන්නේ. තරන්න ඔහිටියේ ඔහම. ඔයාලා කියන්නේ මේ වනාන්තරේ මිනිස්සු තනියෙන් හේන් කොටාගෙන හිටියා වටේ මල්ලි. ඒ ඔය මන්තර පොල් එල්ලනවා ඌවකින්. දැන් තමයි මේ කෙම් කරම ඉස්සර. අංකල් ඉතින් මේවා මේ අලි දෙන්න දාලා දෙමුකෝ එහා පැත්තට. ගෙන්නන්න බැරිද අපිට? කවුද? අලි දෙන්න ගෙන්නලා දැන් මේ මාර ගේම් එකක් දෙන්නේ කැඩෙන්න දාගන්න. බෑ. ඇයි පුළුවන් කරන නෑ කොපි. ගොන් කතා කියන භාෂාවෙන්. ඒක මන්ත්‍ර කියලා ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට මොකද කියන්නේ? මට කියන්න තියෙන්නේ මේ මාමා දන්නවා කියන්නේ. මන්ත්‍රේ. මන්ත්‍රය දන්නවා කියන්නේ. දන්නවා කියන්නේ අර සජිත් මහත්තයා කියන්න එපා. කියන්න එපා කියන්නේ. මල්ලිලා දන්නවද? මම නම් කිසි දෙයක් වලි ටීවී එකේ ඉදී ඈ. වලි වයිර්. හිරු ටීවී එකේ. හිරු ටීවී එකේ මේ වගේ නිවුස් දැන්. ඔව් බොරුම කෙටියනේ. ඒවට ඔබිනවා මෙව්වා හැබැයි. වරුවට ආවා ඒක. ඒකට ඔබිනවා.